පින්වත්නි අපේ ඇත්තෝ කන මදේ වගේ බොනවා. සීමාවක් නැහැ. ඒ ඇත්තන් දැන් බීලා මදිවට දරුවන් කප්පාදු කරන තත්ත්වයට ඇද වැටුණා. ඔය කියන ආර්ථිකය අපිට සල්ලි නැහැ දරුවෝ හදන්න සල්ලි නැහැ කියලා අපි කියනවා. පින්වත්නි මම කියන දේවල් අගතියෙන් ගන්න එපා. මම කියන දේ ඇත්තේ පිහිටලා ගන්න. ඇත්තේ පිහිටන්න සත්‍ය බාර ගන්න ලෑස්ති වෙන්න දෘෂ්ටි තියෙනවා පැත්තකට දාන්නට. සමහරෙකුට හරි විසයි මම දන්නවා මේ කියන දේවල්. නමුත් ඔයත් අංගෙන් මම ඉල්ලා සිටින්නේ කවුරු කොහොම කිව්වත් Taman එන්න මධ්‍යස්ථ ප්‍රතිපදාවකට. ඇවිල්ලා බලන්න මේක ඇත්තද නැත්තද කියලා. අද තාත්තලා කියනවා දරුවෝ හදන්න සල්ලි නැහැ කියලා. ඇයි සල්ලි නැත්තේ? මත්පැන් බොන්න ඕනේ, සිගරට් බොන්නට ඕනේ, දුරාචාරය ඕනේ, සූදුව ඕනේ, රේස් කෙලින්ට ඕනේ. මේ හැම එකක්ම ඒ ඇත්තන්ට ඕනේ. මේවට සල්ලි අවශ්‍යයි. මේවා අතහැර ගන්න බෑ. ඒක ගන්න හදන්නේ කොහෙන්ද? දරුවෝ කප්පදු කළා. අම්මලටත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. අම්මලටත් තියෙන්නේ නිදහස අවශ්‍යයි, ස්වෛරී භාවය අවශ්‍යයි, විනෝදය අවශ්‍යයි, ටීවී එක බලන් ඉන්න එක අවශ්‍යයි. මේ වගේ දේවල් වලට දරුවෝ හදන්න ගත්තොත් කාලෙමදි. දරුවන් කෙරේ කැප වෙන්නට තියෙනවා. ඒක නිසා දරුවෝ හදන එක කප්පදු කරනවා. දෙපැත්තෙන්ම මේක වෙනවා. පින්වත්නි කියනවා අපිට ඕනෙලු මේ මොකද්ද කියනවා විමුක්තියක් ඕනෙලු අපිට. විමුක්තියට කාලයක් නැහැලු දරුවෝ හදන්න ගියාම. පින්වත්නි අම්මෙක් තාත්තෙක් වශයෙන් හොඳට දරුවෝ හදනවා නම් විමුක්තියක් එතනම බව දැනගන්න. මොකද හොඳ අම්මෙක් තාත්තෙක් වෙන්න බෑනේ දුස්සීලයකට. පුළුවන්ද? හොඳ අම්මෙක් තාත්තෙක් වෙන්න නම් හොඳ ආධ්‍යාත්මයක් තියෙන්නට ඕනේ. දරුවන් හදන්නේ ආධ්‍යාත්මේ ගොඩ නැගෙනවා. අද ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. අද ළමයි අච්චු ගහනවා, ළමයි බිහි කරනවා නෙමෙයිනේ. අද ඒකයි වෙලා තියෙන්නේ. බලන්න මේක නෙමෙයිද කියලා කියන්නේ. ඔන්න අපි දන්නවා සමහරක් තරුණ ඇත්තෝ අපි ගාවට ඇවිල්ලා කියනවා. හාමුදුරනේ දොස්තර මහත්තයා කිව්වලු දරුවා ස්වාභාවිකව හම්බෙන්න පුළුවන් කියලා. ඒත් මම කිව්වලු නෑ සීස කරන්න කියලා. මොකද්ද මේ සංකල්පය? අම්මා ලෑස්ති නෑ දරුවා විඳින දරු දුක ගන්නට, දරුවා බිහි කරන වේදනාව ගන්න අම්මා ලෑස්ති නෑ. මොකද අරක සිහි නැති කළාම කපනවා. එතකොට කපපු එක තේරෙන්නේ නෑ. ඊගාවට මැහුවා බෙහෙත් ටිකක් දුන්න වේදනාව නැති වෙන්නට දරුවා ලැබුවද කියලාවත් අම්මා දන්නේ නෑ. මොකද අර දරුවන් ලැබීමේ වේදනාව නැති නිසා අම්මයි දරුවයි අතර තියෙන සම්බන්ධය නැති වෙලා යනවා. මොකද අම්මලට තේරෙන්න ඕනේ දරුවා ලැබෙන වේදනාව නිසා තමයි දරුවා කෙරෙහි ආදරය කියන එක වැඩි වෙන්නේ, දරු සෙනෙහස වැඩි වෙන්නේ. දැන් ඒ දරු සෙනෙහස නෑ. දරුවට තියෙන ආදරයයි දරු සෙනෙහසයි කියන එක ඒ දෙක. ඊගාවට ඔතනින් විතරක් නෙමෙයි පින්නත්නේ. බලන්න අද අම්මලා දන්නේ නෑ රන් කිරි කියන්නේ මොනවද කියලා. අලුත් අම්මලා මව් කිරිලු. මොකද මව් කිරි විතරක් නෙමෙයි රන් කිරි කියන්නේ. මව් කිරිත් විශේෂ අවස්ථාවක්. රන් කිරි කියලා කියන එක. හුඟක් අම්මලා දන්නේ නෑ. දැන් වර්තමානයේ අලුතෙන් එන අම්මලා ඒක දන්නේ නෑ. මොකද වෙන්නේ? රන් කිරි දන්නේ නැති නිසා රන් කිරි ටික දෝල පැත්තකට දානවා. අම්මා කරන්නේ. දරුවා බිසි වෙලා මුල් සුමානේ දෙක අතරතුර තියෙන කහපාට දිහරක් වැනි කිරි ටික තමයි රන් කිරි කියලා කියන්නේ. ඕක කිරි පාට නෙමෙයි නිසා අම්මා ළමයට ඕක දෙන්නේ නැහැ. දැන් අම්මා දන්නේ නැහැ ඒකේ වටිනාකම. ඒක තමයි දරුවට ඇන්ටිබයොටික්. මූලික අවස්ථාවේම දරුවට දෙන ඇන්ටිබයොටික් එක ඒකයි. නමුත් දැන් ඒක ළමයට හම්බ වෙන්නේ නැහැ. ළමයාගේ ආහාරයත් එක්කලම ළමයාගේ ශරීරයට අරක ඇතුල් වීමෙන් ශරීරය තුළ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා ඒ ප්‍රතිශක්ති ජනකය. ඒ නිෂ්පාදනය කරද්දී ළමයාට ඔරොත්තු දෙනවා ඕන විසක් ශරීරයට ඇතුල් වෙන. මොකද සටන් කරන්න අවශ්‍ය ප්‍රතිශක්ති ජනකයේ ශරීරය තුළම ඇති වෙනවා. දැන් ඒක නෑ ළමයාට ලැබෙන්නේ. දැන් ඇන්ටිබයොටික් ලැබෙනවා කොහෙන්ද? දොස්තර මහත්තයාගෙන්. ඊගාවට දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා ඒක අරන් දුන්නාට පින්වත්නි මදුරුවෙක් විද්දොත් ඒ වෙලාවේ ශාරීරික ප්‍රතිශක්ති ජනකේ නැහැ. ඒක පහුවෙලා ගිහිල්ලා දොස්තර මහත්තයාගෙන් අරන් දෙන්න වෙන්නේ. එතකොට වෙන්න තියෙන දේවල් ටික
වෙලා ඊට පස්සේ දොස්තරට බයිනවා දොස්තර බැලුවේ නෑ නර්ස්ලා බැලුවේ නෑ වෙලාවට සේලයින් දුන්නේ නෑ වෙලාවට ඔක්සිජන් දුන්නේ නෑ කියලා ඊගාවට ඒ ඇත්තන්ට කෑ ගහනවා. කවුද මිනිමරුවා? කවුද මේ මරණයට වග කියන්න ඕනේ? අම්මා. අම්මා නම් තාත්තා දෙන්නම වග කියන්න ඕනේ. ඊගාවට මව් කිරි දීම මාස 2ක් 3ක් යනකොට මව් කිරි දීලා ඉවරයි දරුවාට. ඒ වුණට අඩුතරමින් දරුවාට අවුරුද්දක්වත් යනකම් මව් කිරි අවශ්‍යයි. මොකද දරුවෙකුගේ මොළේ වැඩෙන්නට අවශ්‍ය කොලෙස්ටරෝල් කියන රසායනික පදාර්ථය තියෙන්නේ මිනිස් අම්මගේ කිරිවල විතරයි. අනිත් කිරිවල නෑ. මේ සැරේ මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් එන ඒ දවස් කීපය තුල මුළු ඕස්ට්‍රේලියාව පුරාම රූපවාහිනියේ විශාල උද්ඝෝෂණයක් තමයි අම්මලට බල කරන්න මව් කිරි දෙන්න කියලා. තාත්තලටයි කියන්නේ අම්මලට බල කරන්න මව් කිරි දෙන්න කියලා. ඒගොල්ලන්ගේ හරක් කිරි ටික ඔක්කොම මෙහාට එවනවා. මෙහාට එවමින් කියනවා අපේ ඇත්තන්ට ඒවා දෙන්න ඒගොල්ලෝ මව් කිරි දෙනවා. ඒගොල්ලන්ගේ වැරද්ද නෑ. ඒගොල්ලන්ගේ වැරද්ද නෙමෙයි ඒක. ඒකවට කොහොම හරි මොකද කරන්නේ? අපේ ඇත්තොත් මෙහාට ගෙනල්ලා අර කිරි ටික දෙනවා මව් කිරි ටික නවත්තනවා මාසෙන් දෙකෙන්. එතකොට මොකද වෙන්නේ? ළමයාගේ මොළේ වැඩෙන්නේ. එතකොට දැන් හිතන්න ළමයාගේ මොළේ වැඩෙන්නේ මොන ආකාරයකටද කියලා. මොකද මේ වෙන්නේ කියලා. පින්වත්නි මේක ඉගෙනීමට සම්බන්ධ නෑ. ඉගෙන ගන්න නම් තිරිසන් සතෙකුටත් පුළුවන්. මේක තියෙන්නේ බුද්ධි වර්ධනයේට. උගත්කමයි බුද්ධි වර්ධනය කියන එක දෙකක්. මොකද බල්ලෙකුට බැරිද උගන්වන්න? බැරිද? බලන්නකො ලස්සනට අන්ධෙක් අරගෙන යනකොට ඒ බල්ලට හරියට ඉගෙනුවාට පස්සේ රතු ලයිට් එක වැටිච්චාම පාර අර අන්ධයව පන්නනවා. උගන්වන්න පුළුවන්. කුරුල්ලන්ටත් කතා කරන්න හැම උගන්වන්නත් පුළුවන්. තව දේවලුත් උගන්වන්න පුළුවන්. ඒ මට්ටමේ ඉගෙනීම කරත හැකි. කවුරු හරි ඉන්නවා නම් උදව්වට ඉගෙන ගන්න පුළුවන්. නමුත් බුද්ධි කියන්නේ ඊට වැඩිය විශේෂ දෙයක්. හොඳ නරක මේකයි යථාර්ථය දැනගෙන කටයුතු කිරීමට ඇති හැකියාවයි බුද්ධි කියලා කියන්නේ. ඒක ආද අඩු වීගෙන යනවා. අපි අගතියට ගියොත් ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන සතර අගතියෙන් වැඩ කරොත් කවදාවත් අපිට නැගීමක් නැහැ. වඳ වෙලා යනවා කියන එක යනවම තමයි. පින්වත්නි මේ ධර්ම දේශනාව ඔයත්තන්ට අවුරුදු 50ක් තියන්න පොඩ්ඩක්. මේ පටිය නැති කරන්නේ නැතුව අවුරුදු 50ක් තියන්න. අවුරුදු 50ක් ගිය තැනදී ආයි දාලා බලන්න මේ ධර්ම දේශනාවේ දේවල් ඉෂ්ට වෙලා නැද්ද කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. එදා මොකද කිව්ව බවට අනාගතයේ කිව්ව බවට සාක්ෂියක් තියෙනවා එදාට. ඔය ඇත්තන්ට S50 පිට අප්‍රමාණ උදව් කරපු බ්‍රහ්මයෝ දෙන්නෙක් ඔය ඇත්තන්ට ඉන්නවා. කවුද? අම්මයි තාත්තයි දෙන්න. අර නিত্য සුඛ ආත්ම සංකල්පයේ දේවතාවෝ ගහනවට වැඩිය බ්‍රහ්මයාගේ පින්තොර දෙක බුදුහාඳුර ගාව ගහන එක ශ්‍රේෂ්ඨ නැද්ද? ශ්‍රේෂ්ඨ නැද්ද? අපේ දරු පරපුරටත් මෙන්න මේක දෙන්න ඉස්සරහට රටේ සෞභාග්‍යයක් අවශ්‍ය නැහැ. මිත්‍යා සංකල්ප නෙමෙයි. ගහන්න ওই පින්තොර දෙක බුදුහාඳුරන්ගේ යටින් හරි දෙපැත්තෙන් හරි පොඩ්ඩක් පහලින්. කාලා හැමදාම බුද්ධ වන්දනා කළ රාත්‍රියට හරි කමක් නැහැ පොඩ්ඩක් බලන්න අර පින්තොර දෙක දිහා. බලලා හිතන්න අම්මේ තාත්තේ අපව මේ තත්වයට ගන්නට ඔය ඇත්තන් දරපු වෙහෙස ව්‍යායාමයේ මට මතකයි. අම්මා තාත්තා ආදර්ශයෙන් උපදේශයෙන් හැදුවේ නැත්නම් අද ඔය කවුරුත් මෙතන ඉන්නවද මේ විදිහට? ඉන්නවද කවුරුත්? නෑ. දැනටම ඔය ඇත්තන්ට ඒකම සාක්ෂියක් ඔය ඇත්තන්ගේ අම්මලා තාත්තලා මොනතරම් ඔය ඇත්ත කෙරෙහි වෙහෙසුණාද කැපුණාද කියලා තේරුම් ගන්නට. අම්මේ තාත්තේ ඔය දෙන්න අප වෙනුවෙන් කරපු කැපකිරීමට අප ණය ගැති අම්මේ තාත්තේ මා අද රැස් කරගත්තා වූ යම් කුසල ශක්තියක් වේද මේ කුසල් අනුමෝදන් වෙලා ඔය ඇත්තෝ ඉක්මනින් නිවන් සුව සලසා ගනිත්වා සසර දුකින් මිදෙත්වා කියලා අර අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්න සෙත් පතන්නට. ඉන්න අම්මයි තාත්තයි ඉන්නවනේ දැන් ඔය ඇත්තන්ගේ අම්මලා තාත්තලා ඇති. ඔය වැඩට එන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ගිහලා අම්මා තාත්තා ගාව දන ගහලා කකුල් දෙක අල්ලලා වඳින්නට. කකුල් දෙක ස්පර්ශ කරන්න වඳිනකොට. ඒ ස්පර්ශ කරද්දී අම්මට තාත්තට ලොකු දරු සෙනෙහසක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. මොකද අර ස්පර්ශයේ ලොකු කරන්ට් එකක් දෙනවා අම්මට තාත්තට ඇඟේ ලේ ධාතු ඔක්කොම රත් වෙලා යන්නට. දරු සෙනෙහසින් රත් වෙන්නේ. ඒ ආශිර්වාදයේ ඒ ශක්තිය කිරණ ධාරාව ඇස් දෙකෙන් පිට වෙනවා දරුවට එල්ල කළා. ඒක ආරක්ෂාවක් ලොකු. ඒ ආරක්ෂාව
ගිය තැන ආරක්ෂාවයි. ඊගාවට අම්මගේ ශරීරයේ තාත්තගේ ශරීරයේ වටා නික්මන රශ්මි ධාරාව දරුවට එල්ල වෙනවා ඒ වෙලාවේදී. මේ ධර්ම ජීවිතයට සම්බන්ධ කරගන්න අගුණ දුර්වලකම් දුරු කරගන්නට හැම දිනකටම තුන් රංග පිහිටින් සියලු යහපත වේවා ශාන්තිය වේවා ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම හේතුවෙන් පරම ශාන්තිය උතුම් වූ නිර්වාණ සේද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඊනාතේ සමිජ්ජතු